වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගියදා වැලිගම ප්‍රාදේශීය සභාවේ නිල සභාපති කාමරය තුල නිල අසුන තුලදීම වෙඩි තබා ඝාතනය කෙරුණා. මෙයත් සමග විපක්ෂයේ දේශපාලන පක්ෂ සියලු දෙනා වගේ ආණ්ඩුවට චෝදනා කර ජාතික ආරක්ෂාව රටෙහි අනතුරේ ඇති බවය. නමුත් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අදහස් දැක්වුවේ මෙය පාතාල කල්ලි සමාජිකයන් අතර ඇති වූ ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ ඝාතනයක් බවය. කෙසේ වෙතත් අද දිනේ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ අවසන් කටයුතු සිදු වූ දිනය. ඔහුගේ අවසන් කටයුතු සිදුවන අද දිනේදීම ඔහුට වෙඩි තැබූ වෙඩික්කරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. ඒ ඉතාම කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධියංශයේ විශේෂ මෙහෙයුමක් මත වෙඩික්කරුවන් වෙඩි තබා පසුව මාතර ප්‍රදේශයටත් ඉන්පසුව යක්කලමුල්ල ප්‍රදේශයටත් අනතුරුව අම්බලන්තොට ප්‍රදේශයටත් ඉන් අනතුරුව කැකිරාව ප්‍රදේශයටත් පලා ගොස් තිබෙනවා. කැකිරාව ප්‍රදේශයේ පාළු නිවසක රැඳී සිටියේදී විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන් අද උදෑසන 4ට පමණ ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී එක් අයෙකු පොලිසිය සමග පොරබඳා පැන ගොස් සිටි අතර ඔහුද අද පස්වරුවේ මහරගම ප්‍රදේශයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉතින් මේ වීඩියෝ බලන කිසිවෙකු අපරාධයක් සැලසුම් කරන අයෙක් හෝ අනුබල දෙන අයෙක් නම් අපිට ඔබට කියන්න තියෙන්නේ ලංකාව තුල අපරාධයක් කර සැඟව සිටීමට නොහැකි බවය. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.